පාටකුරුල්ලෝ කතාවේ නිම්නාවි දුකින් ඉද්දී කෙවින්ගේ අක්කා ඇවිත් කරන දෙයක් ගැනයි අපි අද කතා කළ යුත්තේ. පාටකුරුල්ලෝ කතාවේ සංවේදී පෙරළිය නිම්නාවිගේ කඳුල සහ අක්කගේ සැනසීම. පාටකුරුල් ටෙලිනාට්‍ය මාලාවේ ඉදිරි කොටස්වලදී බලාපොරොත්තු විය හැකි අතිශය සංවේදී සහ හැඟීම්බර අවස්ථාවක් මෙහිදී විග්‍රහ කරනවා. තමන් දැඩි ලෙස කේන්තියෙන් සහ කම්පනයෙන් පසුවුවත් තමන් ආදරය කරන පුද්ගලයා අසරණව රෝහලක ඇඳක පසුවන අයුරු දකින මොහොතක කෙනෙකුගේ සිතට ඇතිවන වේදනාව මෙමගින් මනාව පැහැදිලි වෙනවා. නිම්නාවිගේ කෝපය සහ සත්‍ය හමුවීම. කෙවින් මංජිත ලෙස පෙනී සිටිමින් තමන් රැවටීම නිසා නිම්නාවි පසුවුණේ දැඩි කෝපයකින් සහ කලකිරීමකිනි. ඇය කෙතරම් උත්සාහ කළත් කෙවින් ඉන්නා කාමරයෙන් එළියට පැමිණියේ ඒ හැඟීම්වල බරත් සමගයි. තමන්ගේ ආඩම්බරය සහ කෝපය මුල් කර ගනිමින් ඇය කොහොම හරි එම කාමරයෙන් එළියට පැමිණියද ඇයගේ සැබෑ සිතුවිලි ඊට වඩා වෙනස් විය. වේදනාව දරාගත නොහැකි වීම. එළියට පැමිණි මොහොතේ පටන් ඇයට දැඩි ලෙස දැනෙන්න පටන් ගත්තේ යළිත් වතාවක් කෙවින් ළඟටම වී සුපුරුදු ආදරයෙන් ඔහු අසල රැඳී සිටීමයි. තමන් ප්‍රාර්ථනා කර තමන් ආදරය කළ මිනිසා මරණයේ අසීරු මොහොතක කෙතරම් අසරණව රෝහල් ඇඳක බිමක බලාගෙන සිටිනු දැකීම නිම්නාවිට දරාගත නොහැකි තරම් දැඩි වේදනාවක් වී තිබුණා. ඉතින් නිම්නාවි මේ විදියකට දුකෙන් ඉද්දී අක්කා විසින් නිම්නාවිගේ සිතේ ඇති වූ තිබෙන වේදනාව සහ ඇය කෙවින් කෙරෙහි තවමත් කොතරම් ගැඹුරින් ආදරය කරනවද යන්න නිවැරදිව තේරුම් ගන්නවා. කෝපය පසෙක තබා මේ මොහොතේ කෙවින්ට අවශ්‍ය ඇයගේ ආදරය සහ ශක්තිය බව අක්කා විසින් නිම්නාවිට පවසනු ඇති. මෙම සංවේදී හමුවීම හරහා ඔවුන් දෙදෙනා ඇති ආදි පරිණි හිතවතුකම් අලුත් වීමටත් අවස්ථාවක් ගෙන එනු ඇති.